ඔයාලගේ අතේ තියෙන මොබයිල් ෆෝන් එක පාවිච්චි කරලා 100%ක්ම නොමිලේ ඊමේල් ක්‍රියේට් කරලා ඔයාලට සල්ලි earn කරන්න පුළුවන් සුපිරිම විදිහක් ගැන තමයි අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඔයාලට මේක එක ඊමේල් එකකට $0.1.3ක් වගේ ගෙවනවා. ඒ කියන්නේ ලංකා මුදලින් බැලුවොත් එහෙම රුපියල් 40ක් විතර අපිට එක ඊමේල් එකක් ක්‍රියේට් කරලා මේකෙන් සල්ලි earn කරගන්න පුළුවන්. ඒ වගේම මේ බොට් එකේ කිසිම ලිමිට් එකක් නැතුව ඔයාලට ඕන තරම් මේ ඊමේල් ක්‍රියේට් කරලා ඔයාලට මේකේ සල්ලි earn කරගන්න පුළුවන්. ඔයාලා දවසකට ඊමේල් 100ක් විතර ක්‍රියේට් කරගත්තොත් එහෙම ඩොලර්ස් ඔයාලට 13ක් විතර ඔයාලට දවසකට earn කරගන්න පුළුවන්. ඒ කියන්නේ ලංකා මුදලින් බැලුවොත් එහෙම රුපියල් 4000ක් විතර ඔයාලට මේකේ ඊමේල් ක්‍රියේට් කරොත් එහෙම ඔයාලට මේකේ සල්ලි earn කරගන්න පුළුවන්. මම මේකෙන් ඩොලර්ස් 1.8ක් ලයිව්ම මගේ Binance account එකටත් අරගෙන පෙන්නනවා. මම මේ වීඩියෝ එකෙන් කොහොමද හරියට මේ ඊමේල් එක ක්‍රියේට් කරන්නේ, කොහොමද මේ බොට් එකේ වැඩ කරලා 100%ක්ම නොමිලේ අපේ Binance account එකට සල්ලි අරගන්න කියලා මුලින් ඉඳන්ම මම ඔයාලට කියලා දෙනවා. වැඩි කතා නැතුව අපි යන් මේ වීඩියෝ එකට කොහොමද ඔයාලා 100%ක්ම නොමිලේ ඊමේල් ක්‍රියේට් කරලා සල්ලි earn කරන්න කියලා. මේක ගැනත් මං ඉස්සලම අප්ඩේට් එක දුන්නේ අපේ ටෙලිග්‍රෑම් channel එකේ. ඒ නිසා ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙන link එකෙන් ගිහිල්ලා අපේ ටෙලිග්‍රෑම් channel එකට join වෙලා ඉන්න පුළුවන්. පල්ලෙහා pin comment එකේ මං දාලා තියෙන link එකෙන් ගිහිල්ලා අනිවාර්යෙන්ම අපේ ටෙලිග්‍රෑම් channel එකට join වෙලා ඉන්න. මේ bot එකෙන් ඔයාලට 100%ක්ම නොමිලේ කිසිම limit එකක් නැතුව ඔයාලට ඕන තරම් email create කරලා ඔයාලට මේකේ සල්ලි earn කරගන්න පුළුවන්. ඔයාලා මහන්සි වෙන තරමට තමයි ඔයාලට මේ bot එකේ සල්ලි earn කරගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා ඉස්සරහම පල්ලෙහා තියෙන link එක උඩ click කරගත්තාම අපේ ටෙලිග්‍රෑම් channel එකෙන් open වෙයි. Telegram channel එකේ මේ bot එක start කරගන්න ඕන link එක මම දාලා තියන්නම්. ඔයාලට පුළුවන් ඉස්සෙල්ලා මේ bot එක මෙහෙම ඔයාලගේ Telegram එකෙන් open කරගන්න පුළුවන්. ඔයාලට දැන්ටම Telegram account එකක් නැත්නම් ඔයාලට පුළුවන් Play Store එකට ගිහිල්ලා Telegram කියලා search කරගන්න පුළුවන්. search කරගෙන ඊට පස්සේ ඔයාලගේ එන app එක download කරලා ඔයාලට WhatsApp account එකක් create කරනවා වගේ තමයි ඔයාලට මේ Telegram account එකක් create කරගන්න තියෙන්නේ. ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම Telegram account එකක් තියෙනවා නම් විතරයි ඔයාලට මෙතනින් එහාට වැඩ කරගෙන යන්න පුළුවන් වෙන්නේ. මේ වීඩියෝ එක ටිකක් දිග වෙන්න පුළුවන්. මම සම්පූර්ණයෙන්ම කියලා දෙන්න නිසා ඔයාලා මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලලා ඔයාලා මේ බොට් එකේ වැඩ කරලා 100%ක්ම නොමිලේ සල්ලි earn කරගන්න. ඒ වගේම මම මේ දාපු post එකෙන් කට්ටිය වැඩ කරලා මේ වෙනකොට members-ලා දෙන්නෙක් වගේ withdraw කරගෙන මට proof උත් දැම්මා. මම හැම proof එකක්ම අපේ Telegram channel එකෙත් මම publish කරලා තියෙන්නේ. ඔයාලා අපේ Telegram channel එකේ හිටියනම් මේ වෙනකොට මේ බොට් එක ගැන ඔයාලා දන්නව ඇති. මෙහෙම බොට් එක start කරගන්න ඔයාලා මෙතන තියෙන start කියන කොට click කරගන්න ඕනේ. බොට් එක ස්ටාර්ට් කරගත්තාම ඔයාලට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා බලා ගන්න පුළුවන් එක ඊමේල් එකකට $0.1.3ක් හරි එහෙම නැත්නම් $0.1.4ක් හරි ගෙවනවා කියලා මෙයාලා කියනවා. $0.1.3ක් කියන්නේ ඔයාලට ලංකා මුදලින් බැලුවොත් එහෙම රුපියල් 40ක් වගේ වෙනවා. ඔයාලට ඊමේල් එක ක්‍රියේට් කරන්න අඩුම විනාඩි 10ක් වගේ තමයි යන්නේ. ඔයාලා දවසකට පැය 2-3ක් වැඩ කරොත් එහෙම අනිවාර්යෙන්ම ඔයාලා මේ බොට් එකෙන් ලොකු ගාණක් withdraw කරගන්න පුළුවන්. ඔයාලට බොට් එක ඕපන් කරගත්තට පස්සේ මෙහෙම යටින් තව message ටිකක් ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන්. register a new Gmail, my account, balance, my referral, setting, help වගේ ඔයාලට මෙහෙම බලා ගන්න පුළුවන්. ඔයාලට මේ ටික ක්ලික් කරලා තමයි ඔයාලට මේ බොට් එකේ වැඩ කරගෙන යන්න තියෙන්නේ. මම දැන් මෙහෙම balance කියන කොට ක්ලික් කරගත්තාම වාස්සේ ඔයාලට බලන්න පුළුවන් මගේ දැන් balance එක 0 කියලා තමයි තියෙන්නේ. මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නම තමයි මම මේ account එකේ මෙහෙම මේ බොට් එක start කරලා ඔයාලට මම පෙන්නන්නේ. ඊට පස්සේ මම මෙතන තියෙන back කියන එක උඩ ක්ලික් කරලා ආපහු මෙතන තියෙන my account කියන කොට ක්ලික් කරගන්නවා. ඒ වෙනකොට මම කිසිම ඊමේල් එකක් ක්‍රියේට් කරලා නැහැ කියලා ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. මම මේ වීඩියෝ එකෙන් කොහොමද මේකේ තියෙන ඩීටේල්ස් අනුව කොහොමද හරියට ඊමේල් එකක් ක්‍රියේට් කරන්න කියලා මම ඔයාලට කියලා දෙනවා. ඒ වගේම මෙතන තියෙන my referral කියන කොට ක්ලික් කරගත්තාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මගේ දැන් මේනවල referral බිඳුවක් කියලා තමයි තියෙන්නේ. ඒ වගේම ඔයාලට මේකේ referral වලිනුත් unlimited earn කරන්න පුළුවන්. ඔයාලට referral link එකත් ඔයාලට මෙතන යටින් බලා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේ link එක copy කරලා ඔයාලගේ යාළුවන් අතර share කරලා ඔයාලා වැඩ කරේ නැතුණත් ඔයාලට මේකෙන් නිකම්ම earning එකක් එකතු කරගන්න පුළුවන්. මේක top referral අතරට ගියොත් එහෙම ඔයාලට නිකම්ම $10ක් 20ක් එහෙම අනිවාර්යෙන්ම earn කරගන්න පුළුවන්. ඒ නිසා ඔයාලා මේකේ වැඩ කරන තරමට තමයි ඔයාලට මේකෙන් නිකම් සල්ලි earn කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔයාලා මේක referral කරද්දී ඔයාලට අනිවාර්යෙන්ම ලොකු ගාණක් මේකෙන් earn කරගන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද මේකෙන් හරියට email එකක් create කරගන්න කියලා. මෙතන තියෙන register a new email කියන එකට ඔයාලා click කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මේක email එකට දෙන්න ඕනේ නම, ඊට පස්සේ last name එක
එකක් නම් මෙයාලා දීලා නැහැ. ඒ වගේම ඊමේල් එකට එන්න ඕන ඊමේල් එක, ඒ වගේම පාස්වර්ඩ් එකත් ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන්. මෙයාලා දීලා දෙන ඔෆිෂියල් වීඩියෝ ටිකත් මම ඔයාලට මේ වීඩියෝ එක අතරතුරම ප්ලේ කරන්නම්. ඔයාලට මේ වීඩියෝ එක බලලත් එතකොට මේක ගැන අවබෝධයක් ගන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද මේකෙන් හරියට මෙයාලා දෙන තියෙන මේ ඩීටේල්ස් අනුව කොහොමද මේක ඊමේල් එකක් ක්‍රියේට් කරගන්නේ කියලා. ඒ නිසා මම මෙයාලා දීලා තියෙන ඔෆිෂියල් වීඩියෝ එක මම මෙතනින් එහාට ප්ලේ කරනවා. How to create account for Gmail Farmer and get paid for it. Open Telegram to start working. Click on register a new Gmail to get the registration details. Click on the first name to copy it. Copy email. Copy password. And copy recovery email. Open settings to create a Google account. Click on this. And open the login page. Start registration by clicking on the create account button. Select for my personal use. And fill in the first name field. To do this, use the data you copied earlier. Click here. And select the copied name. Great, now click the next button. Enter any date of birth and select the gender. Let's move on. Now enter the email you received from Gmail Farmer. Click on this. And select your copy history. Click on the login that you copied earlier. And move on to the next stage. Insert the password in the same way. And click next to continue account registration. On this page, you will find a lot of text. You can read this, but it's easier to just scroll down. And agree to Google's privacy policy. Here we just press accept. Great, the account is registered. It remains to add a recovery email. To do this, click the Manage Your Google Account button. And select the Security section. Scroll down and click on the Recovery Email option. Verify it's really you. And go next. Now, just add a recovery email. Paste it from the clipboard. And click on the Save button. You don't need to verify recovery email. Just click Cancel. Awesome. Registration is now over. ඔයාලට තේරෙන්නේ නැති කොහොමද දැන් අපි හරියට මෙහෙම ඊමේල් එකක් ක්‍රියේට් කරගන්න කියලා ඒ වීඩියෝ එකේ තිබ්බා. මම දැන් මෙහෙම පෙන්නන්නම් කොහොමද හරියට මම සිංහලෙන් ඔයාලට ගයිඩ් එකක් දෙන්නම් කොහොමද මේකේ අපි ඊමේල් එකක් මේ ඩීටේල්ස් අනුව ක්‍රියේට් කරන්න කියලා. ඔයාලා ඉස්සෙල්ලාම ඔයාලගේ සෙටින් එකට ගිහිල්ලා ඊට පස්සේ මෙතන තියෙන මැනේජ් account කියන එකට ගිහිල්ලා ඔයාලට මෙතන Gmail කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙහෙම ඊමේල් එක ක්‍රියේට් කරන තැනට තමයි එන්නේ. ඊට පස්සේ මෙතන තියෙන create account කියන එකට ක්ලික් කරලා මෙතන තියෙන myself කියන එකට ක්ලික් කරගන්න පුළුවන්. ඊට පස්සේ name කියන එකට ඔයාලට අතන තියෙන නම කොපි කරන් ඇවිල්ලා ඔයාලට මෙතනට දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන තියෙන next කියන එක දෙන්න. ඊට පස්සේ පුළුවන් ඔයාලා මෙතනින් කැමති address එකක් මේ birthday එකක් වගේම ඔයාලට මෙතනින් කැමති gender එකක් select කරන්න පුළුවන්. select කළා ඔයාලට මේක නිකන් next දෙන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට එතනට දෙන්න ඕන username එක අහනවා. එයාලා දීලා තියෙන email එක ඔයාලට පුළුවන් ගිහිල්ලා copy කරන් ඇවිල්ලා ඔයාලට එතනින් paste කරගන්න පුළුවන්. paste කරගෙන ඊට පස්සේ ඔයාලා මෙතන තියෙන next කියන එක උඩ click කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙයාලා දුන්න password එක ඔයාලට මෙතනින් copy කරන් ඇවිල්ලා ඔයාලට මේ password කියන තැනට දෙන්න පුළුවන්. සමහර විට ඔයාලගේ මෙතනින් phone number එකක් අහයි. එහෙම ඇහුවොත් එහෙම ඔයාලට පුළුවන් ඔයාලගේ phone number එකක් add කරගන්න. මේ වෙලාවේ මගෙන් නම් කිසිම phone number එකක් add කරන්න කියලා කියන්නේ නැහැ. ඔයාලගේ එහෙම phone number එකක් add කරන්න කියනවා නම් ඔයාලා මේ වෙනකොට ගොඩක් Gmail ඔයාලගේ phone එකෙන් create කරලා තමයි තියෙන්නේ. ඔයාලට පුළුවන් සතියක් විතර ඔයාලා Gmail create කරන්න නැතුව ඉඳලා ඊට පස්සේ ඔයාලට පුළුවන් පස්සේ ඔයාලට මේ email create කරන්න ගන්න පුළුවන්. ඒත් ඔයාලට ටික limit එකකින් තමයි ඔයාලට email create කරගන්න පුළුවන් වෙන්නේ. ඊමේල් 10ක් විතර හැදුවට පස්සේ ආපහු මෙහෙම ෆෝන් නම්බර් එක ඇඩ් කරන්නේ. ඔයාලා මේකට ෆෝන් නම්බර් එක ඇඩ් කරොත් එහෙම ඔයාලා අනිවාර්යයෙන්ම මෙයාලට account එක දෙනකොට ඔයාලා ඒ ෆෝන් නම්බර් එක අයින් කළාම දාන්න. ඊට පස්සේ පුළුවන් ඔයාලා මෙතන තියෙන next කියන උඩ ක්ලික් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙයාලගේ term and condition වලට මෙතන යටටම ගිහිල්ලා I agree කියන එක උඩ ක්ලික් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙම ටික වෙලාවක් load වුණාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් දැන් ඊමේල් එක සාර්ථකව මෙහෙම create වෙලා තියෙනවා. මම මෙහෙම ආපහු මේ Telegram bot එකට ගිහිල්ලා ඊට පස්සේ මෙතන තියෙන done කියන උඩ ක්ලික් කරගන්නවා. done කියන උඩ ක්ලික් කරගත්තාම මෙයාලා අහන 2 step verification එක දානවාද කියලා. ඒකට $0.1ක් වගේ 0.01ක් වගේ තමයි ඇඩ් වෙන්නේ. ඔයාලා කැමති නම් විතරක් ඔයාලට 2 step එකක් ඇඩ් කරගන්න පුළුවන්. මම මෙයාලා දීලා තියෙන දැන් official 2 step එක ඇඩ් කරන වීඩියෝ එක මම මෙතනින් එහාට play කරන්නම්. This guide will walk you through enabling two-factor authentication. Open your account where you created it. Click Manage your account and go to the Security section.
Open the two-factor verification section. To enable two-factor authentication, you first need to link an authenticator. Set up a new authenticator. When the QR code page opens, take a screenshot. If you minimize this page, it will close and you will have to start over. So keep a close eye on what needs to be done. Click Share the screenshot. Select the Telegram app. And send a screenshot to the Gmail farmer. Click Send. The bot will send you a code so that you can continue. The code is updated every 30 seconds, so pay attention to this. Well, now just copy the code. Press the back button to collapse the menu. Press the back button again to return to the chat list. Finally, click back a third time to return to account settings. Great. Now click Next. And insert the code. Click Verify. Wonderful, the authenticator is linked. Now you need to enable two-factor authentication. Turn it on here. In this window, you can click Skip. And continue anyway. Done. Go back to finish the last stage. Use the search to find the section need. Start typing the phrase application password in the language in which you have the interface. Select the application password section. On the page that opens, enter any name to create an application password. And click Create. To copy the application password, hold it down with a long tap. Highlight the password completely. And copy it. Now open the Telegram and send the application password to the bot. Send it. Congratulations, everything turned out great. Registration is over. ඔයාලට වීඩියෝ එකේ තිබ්බ විදිහට පුළුවන් ඔයාලට two step add කරනවා නම් add කරන්න පුළුවන්. මම මෙහෙම $0.01ක් නිසා මම ඒක වැඩක් නැති නිසා මම මෙතන තියෙන complete කියන කොට click කරගන්නවා. complete කියන කොට click කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙහෙම recovery Gmail එක add කරන්න කියලා ඇවිල්ලා තියෙනවා. ඔයාලට පුළුවන් මම දැන් මෙතනින් එහාට පෙන්නන විදිහට පුළුවන් ඔයාලට මෙහෙම recovery Gmail එකත් add කරන්න. මෙයාලා කලින් දීලා තිබ්බ official video එකේ මේකේ අන්තිමේටම තියෙනවා කොහොමද recovery Gmail එක add කරන්න කියලා. ඔයාලට පුළුවන් ආපහු මේ වීඩියෝ පොඩ්ඩක් පස්සට අරගෙන ඔයාලට ඒක බලන්න පුළුවන්. මම දැන් කොහොමද කියලා දෙන්නම් කොහොමද මේ Gmail එක ඇඩ් කරන්න කියලා. මම මෙහෙම මේ Gmail එක කොපි කරගෙන ආපහු මෙහෙම මගේ browser එකකින් log වෙලා ඊට පස්සේ මම මෙහෙම මගේ account එකේ sign වෙනවා. sign වෙලා මෙහෙම Gmail කියන එකට ගිහිල්ලා ඊට පස්සේ මෙහෙම පල්ලයට ගිහිල්ලා මෙහෙම Gmail කියන එකේ ඊට පස්සේ මම මෙතන recovery email කියන එකට මම ඒ දීලා තියෙන recovery email එක ඇඩ් කරනවා. ඔයාලට මේ විදිහට තමයි මේක recovery email එක ඇඩ් කරන්න තියෙන්නේ. ඔයාලට මේ විදිහට කරලා තමයි ඔයාලට මේ Telegram bot එකේ සල්ලි earn කරගන්න තියෙන්නේ. ඊට පස්සේ පුළුවන් ආපහු Telegram bot එකට ඇවිල්ලා මෙතන තියෙන complete කියන කොට click කරගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න පුළුවන් ඔයාලට මෙහෙම processing වෙනවා කියලා එකක් ඇවිල්ලා තියෙනවා. පැය 24ක් යන්නත් ගියාට පස්සේ තමයි ඔයාලට මෙහෙම සල්ලි මේ ඔයාලගේ account එකට එකතු වෙන්නේ. මම දැන් මෙතන තියෙන my account කියන කොට click කරගත්තාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මම create කරපු email එක වගේම දැන් ඒක hold වෙලා කියලා මෙහෙම ඇවිල්ලා තියෙනවා. මෙහෙම balance කියන කොට click කරගත්තාට පස්සේ මෙහෙම බලන්න පුළුවන් මගේ දැන් balance එක 0 කියලා තමයි තියෙන්නේ. ඒ වගේම මෙතන hold කියන එකේ $0.1.3ක් ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන්. පැය 24ක් ගියාට පස්සේ තමයි ඔයාලගේ මේ balance එක ඔයාලගේ main balance එකට add වෙන්නේ. ඔයාලට පුළුවන් ඔයාලා දැන් මෙහෙම create කරගත්ත email එක ඔයාලගේ phone එකෙන් අයින් කරගන්න පුළුවන්. මම මේ කොහොමද අයින් කරන්න කියලා මෙයාලා දීලා තියෙන official video එක මම මෙතනින් එහාට play කරන්නම්. In this guide, you will learn how to log out of your Gmail account on your device, and why it is so important. Open your device settings and scroll down. Then select the account section. Do this for all accounts registered for Gmail Farmer. Remove account from this device. Don't worry, you just log out of your account without deleting it completely. You need to disconnect the connection between your device and your account. Otherwise Google may block other accounts on your device, because Google opposes mass registrations. Click Remove Account. Great, do this with every Gmail account. ඔයාලට පුළුවන් මේ මම කලින් පෙන්නපු වීඩියෝ එක විදිහට ඔයාලට පුළුවන් එහෙම ගිහිල්ලා ඔයාලගේ මේ තියෙන ක්‍රියේට් කරපු ඊමේල් එක අයින් කරගන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද මේකේ අපි සල්ලි අරගන්නේ කියලා. ඒකට මෙතන තියෙන pay out කියන කොට ක්ලික් කරගන්න ඕනේ. pay out කියන කොට ක්ලික් කරගත්තට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ඔයාලා ගොඩක් මෙතනින් option දීලා තියෙනවා. Telegram stars, payer, CryptoBot, add Vcash, මෙහෙම USDT, Tron, Litecoin, Bitcoin Cash, Dashcoin, ඒ වගේම තව මෙහෙම පල්ලයට යන්න තව මෙහෙම ගොඩක් ඒවා බලා ගන්න පුළුවන්.
පුළුවන්. මේකේ අඩුම ෆී එකෙන් අපිට අරගන්න පුළුවන් එන්නේ මේ Litecoin කියන එකෙන්. ඒ වගේම අපිට Dogecoin වගේම XRP විදිහට ඔයාලට මේකේ withdraw අරගන්න පුළුවන්. අනිත් හැම එකේම ලොකු ෆී එකක් යනවා. එහෙම නැත්නම් පුළුවන් ඔයාලට pay එකට උනත් මේකේ withdraw අරගන්න පුළුවන්. මම නම් ඔයාලට recommend කරන්නේ LTC කියන එකෙන් withdraw අරගන්න කියලා. LTC කියන එකෙන් අපිට ඩොලර්ස් එකක් earn කරගත්තට පස්සේ අපිට මේකේ අපේ Binance account එකකටම සල්ලි අරගන්න පුළුවන්. ඩොලර්ස් එකක් earn කරගෙන ඊට පස්සේ පුළුවන් ඔයාලට මේකේ දිගටම වැඩ කරගෙන යන්න. ඔයාලා ඩොලර්ස් එකක් earn කරගන්න email 10ක් විතර create කරලා ඊට පස්සේ පුළුවන් ඔයාලගේ මේ Binance එකේ Litecoin විදිහට ඔයාලට මේකේ withdraw එක අරගන්න පුළුවන්. මේ තියෙන්නේ මම දැන් withdraw කරන්න යන වීඩියෝ එක. මෙතන මම දැන් ඉස්සෙල්ලා මෙතන දෙන my referral කියන එක උඩ click කරගන්නවා. ඒක උඩ click කරගත්තාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මගේ දැන් total referral 117ක් වගේ ඉන්නවා. 17 දෙනෙක් වගේ තමයි මේකට මේකේ වැඩ කරගෙන යන්නේ. ඒ වගේම මම මේකෙන් ඩොලර්ස් 1.74ක් වගේ earn කරලා තියෙනවා. ඔයාලට පුළුවන් මෙහෙම මම දැන් සල්ලි earn කරා වගේ ඔයාලට පුළුවන් ඔයාලගේ link එක Telegram group වල Facebook group වල share කරලා ඔයාලා වැඩ කරේ නැතිවත් ඔයාලට මෙහෙම නිකම්ම සල්ලි earn කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන තියෙන balance කියන උඩ click කරගන්නවා. balance කියන උඩ click කරගත්තට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් දැන් hold කියන එකේ බිඳුවක් කියලා තමයි තියෙන්නේ. main balance එකේ මගේ ඩොලර්ස් 0.1.874ක් වගේ තියෙනවා. ඊට පස්සේ මම මෙතන තියෙන payout කියන උඩ click කරලා මම මෙහෙම LTC කියන උඩ select කරගන්නවා. LTC කියන උඩ select කරගත්තාට පස්සේ මෙයාලා කියනවා ඔයාලගේ Litecoin address එක දෙන්න කියලා. මම මෙහෙම Binance එකට ගිහිල්ලා මෙහෙම Litecoin එකේ Litecoin address එක මේ විදිහට copy කරගන්නවා. copy කරගෙන ආපහු Telegram bot එකට ඇවිල්ලා මම මෙතනින් ඒක paste කරගෙන මේ message එක send කරගන්නවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් අපේ මෙහෙම payout එක යවුවා කියලා තමයි මෙයාලා කියන්නේ. ඊට පස්සේ මම මෙතන තියෙන balance කියන උඩ click කරගත්තට පස්සේ බලන්න පුළුවන් මගේ දැන් balance එක 0 වෙලා තමයි තියෙන්නේ. ඔයාලගේ account එකේ තියෙන සම්පූර්ණ ගාණම මෙයාලා අපේ Binance account එකට එවනවා. මෙතන තියෙන balance history කියන උඩ click කරගත්තට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් දවසත් එක්කම time එකත් එක්කම මගේ contract address එකත් වැටලා තියෙනවා. ඒ වගේම මගේ දැන් තිබ්බ balance එක මෙහෙම රින කියලා වැටලා තියෙනවත් ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මම referral වලින් earn කරපු විදිහත් ඔයාලා මෙතනින් මෙහෙම බලා ගන්න පුළුවන්. ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ මගේ Binance එකට ආපු withdraw එක. ඔයාලා බලා ගන්න පුළුවන් මගේ Binance එකේ දැන් මේ wallet address එක වගේම ඒ වගේම මෙහෙම time එකයි ඔක්කොම ටික ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ value එකත් ඔයාලා මේ පැත්තෙන් බලා ගන්න පුළුවන්. මං හිතනවා ඔයාලා තේරුණා කියලා කොහොමද 100%ම නොමිනේ email create කරලා මෙහෙම සල්ලි earn කරන්න කියලා. ඔයාලගේ දන්නේ නැති යාළුවන්ටත් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක share කරලා එයාලටත් කියලා මෙහෙම සල්ලි නිකන් earn කරන්න කියන්න. ඒ වගේම පුළුවන් එහෙම ඔයාලා මේ වීඩියෝ එක share කරද්දී ඔයාලගේ referral link එකක් දාලාම share කරන්න. ඒතකොට පුළුවන් එයාලට මේ වීඩියෝ එක බලලා කොහොමද මේක හරියට වැඩ කරන්න කියලා එයාලට අවබෝධයක් අරගෙන ඊට පස්සේ මේක වැඩ කරගෙන යන්න පුළුවන්. ඔයාලා මේ bot එකේ වැඩ කරලා අනිවාර්යයෙන්ම සල්ලි earn කරගත්තා නම් මට Telegram message එකක් දාන්න. එහෙම නැත්නම් පුළුවන් අපේ chat group එකට join වෙලා ඊට පස්සේ ඔයාලා කැමති ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්නත් පුළුවන්. එහෙම නැත්නම් පුළුවන් WhatsApp එකෙන් හරි එහෙම නැත්නම් ඔයාලා කැමති social media යට තියෙන link වලින් ගිහිල්ලා මාව contact කරගන්නත් පුළුවන්. මේ වීඩියෝ එකේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් comment එකක් දාන්න. අදට වීඩියෝ එක ඉවරයි. channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් ඕල් දාන්න. එතකොට මම මෙහෙම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් එන්න ගන්න පුළුවන්. මේ වීඩියෝ එකේ ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් comment එකක් දාන්න. තවත් මේ වගේ සුපිරිමනි වීඩියෝ කිප්මන්ටම හමු වෙමු.